අවුරුදු 5000කට එහා රාවණ ඉතිහාසය ගැන තමයි අද කතා කරන්නේ. ඉතින් මේ ගැන දැනගන්න කැමති අය දිගටම වීඩියෝ එක බලන්න. රාමායනයේ කියන විදිහට රාවණා මිය ගියාලු. ඇත්තටම රාවණා මිය ගියාද? එහෙම නැත්නම් රාවණා දසදහස් වසරක අභිරහස් නිද්‍රාවක ඉන්නවද? වසර දහස් ගානකට කලින් මේ ලෝකයක් පාලනය කළ අසහාය ප්‍රතාපවත් මිනිහෙක් තමයි අදටත් මේ ලංකාව පොළොව යට කොහේ හෝ තැනක හුස්ම ගනිමින් සිටිනවා කියලා මේ කට්ටියක් කියන්නේ. ඒතකොට ඉන්දියාවේ වාල්මීකි ලියපු රාමායනයට අනුව රාවණා රාම කුමරු ඇතින් මිය ගියා කියලා තමයි කියන්නේ. නමුත් ඒක හෙළයක් පරපුරේ ඔයා විශ්වාස කරනවද? හැබැයි හෙළයක් පරපුරේ ඊට විශ්වාසය ඊට හාත්පසින්ම වෙනස් එකක්. එයාලා දැඩිව විශ්වාස කරන්නේ රාවණා රජු මිය නොගිය බවත්, එයා දීර්ඝකාලීන සිහිමූර්ජා තත්ත්වයක හෙවත් ගැඹුරු නිද්‍රාවක පසු වෙන බවත්. මේක හුදෙක් කටකතාවක්ද? එහෙම නැත්නම් ඇත්තටම මේක ප්‍රබල විශ්වාසයක්ද? එහෙම නැත්නම් ඇත්තටම රාවණා නිද්‍රාගතවද ඉන්නේ කියලා තාම ඇත්තටම අපිට කාටවත් කියන්න බෑ. හැබැයි මේකට පැහැදිලි සාක්ෂි අපිට මේ විදිහට කියන්න පුළුවන්. ඒ කියන්නේ මේ අභිරහස් නිද්‍රාව පිළිබඳ කතාව ආරම්භ වෙන්නේ රාම රාවණ යුද්ධයේ අවසන් භාගයේදී. ජනප්‍රවාද වලට අනුව රාම කුමරු රාවණා රජුට එල්ල කළ තියෙන මාරාන්තික විෂ සහිතව අධිබලධි තාක්ෂණික අවියක්. හැබැයි ඒ ප්‍රහාරයෙන් රාවණා රජුගේ ශරීරයේ අඩපණ වුණා මිසක් ප්‍රාණය නිරුද්ධ වුණේ නැහැ. රාවණා කියන්නේ ආයුර්වේදයේ සහ වෛද්‍ය ශාස්ත්‍රය පිළිබඳ පරතරටම ගියපු කෙනෙක්. ඒ නිසා එයාගේ ශරීරය තුල තිබ්බ යම්කිසි රසායනික බලපෑමක් නිසා හරි එයා පානය කළ තිබ්බ අමෘතය වගේ ඖෂධයක් නිසා හරි මරණය වෙනුවට ශරීරය නිද්‍රා තත්ත්වයටපත් වුණා කියලා තමයි කියන්නේ. යුද්ධයේ අවසානයේ රාවණාගේ දේහය බාරගත්ත විභීෂණ රජුට පවා මේ දේහය ආදාහනය කරගන්න බැරි වෙලා තියෙනවා. හේතුව තමයි ශරීරයෙන් පිටවෙච්ච අසාමාන්‍ය උෂ්ණත්වය. එතකොට මේ මියනොගිය රජුගේ දේහයට මොකද්ද උනේ? ඒකට කියනවා මියනොගිය රජුගේ දේහය පසුව නාග ගෝත්‍රිකයන් විසින් ඉතා රහසිගතව රැගෙන ගිය බවට තමයි මතයක් තියෙන්නේ. එතකොට එයාලා රාවණා රජුගේ දේහය නරක් නොවන ලෙස විශේෂ දේශීය ඖෂධ වර්ග ආලේප කරලා ලංකාවේ මධ්‍යම කඳුරේ කරේ අතිශය දුෂ්කර සහ මිනිස් වාසයෙන් තොර ගිරිදුර්ගයක පිහිටි ගුහාවක තැන්පත් කරා කියලා තමයි කියන්නේ. ඒතර මහියංගනේ ප්‍රදේශයේ පිහිටි යහන්ගල කියන්නේ තවත් ඒ වගේ ස්ථානයක් කියලා තමයි ප්‍රකට වෙලා තියෙන්නේ. එතකොට යහනක් හෙවත් ඇඳක් ආකාරයෙන් දිස්වන මේ ගල මත හෝ ඒ අසල ගුහාවක රජු නිදාගෙන ඉන්නවා කියලා තමයි අදටත් ඒ ප්‍රදේශයේ අදෘශ්‍යමාන බලවේග වලින් ආරක්ෂාව ලැබෙන බවක් තමයි ගම්වාසීන් කියන්නේ. ඉතින් මේ නිද්‍රාව කියන්නේ සාමාන්‍ය නිින්දක් නෙමෙයි. යලි අවදි කරන්න පුළුවන් මට්ටමේ පවතින විද්‍යාත්මක හෝ ආධ්‍යාත්මික සමාධියක්. යම් නිශ්චිත කාලයකට පස්සේ විශේෂිත ඖෂධීය හෝ මන්ත්‍ර බලයකින් රජු නැවත පණ ලබන බව මේ පුරාවෘත්තයේ සාරාංශය. නවීන විද්‍යාවෙත් මේක එනවා සස්පෙන්ඩ් ඇනිමේෂන් හෙවත් සස්පෙන්ඩ් ඇනිමේෂන් කියලා. ඒ කියන්නේ නැවත පැනගැනීමේ සංකල්පය. එතකොට මේ රජුගේ පුනරාගමනයක් වෙන්න පුළුවන්ද? ඉතින් දැන් මම ඔයාලට කියන්නම් මේ රාවණා රජුගේ දීර්ඝකාලීන නිද්‍රාව සහ ඒ පිටුපස්සේ තියෙන නූතන විද්‍යාත්මක සංකල්පය කියන්නේ සස්පෙන්ඩ් ඇනිමේෂන් ගැන. එතකොට මේක ඇත්තටම වසර දහස් ගණනක් තිස්සේ හෙළදෙරණේ අභිරහස්ම පුරාවෘත්තය රාවණා රජුගේ මිය නොගිය දේහයට නූතන විද්‍යාත්මක සංකල්පයක් තියෙනවද? අද නූතන විද්‍යාව මේ අභිරහස හඳුන්වන්නේ සස්පෙන්ඩඩ් ඇනිමේෂන්. ඔයාලට මේක සර්ච් කරලා බලන්න පුළුවන් සස්පෙන්ඩඩ් ඇනිමේෂන් කියලා. එතකොට හෙවත් මේකට අපි කියනවා ජීව ක්‍රියාවලිය తాවකාලිකව අත්හිටුවනවා කියලා. එතකොට මේක හුදෙක් නිින්දක් නෙමෙයි. එතකොට මේකෙදි වෙන්නේ ශරීරයේ මෙටබොලිසම් හෙවත් පරිවෘත්තීය ක්‍රියාවලිය. ඒ කියන්නේ සෛල මගින් ශක්තිය නිපදවීම සහ වැය කිරීම අතිශය අවම මට්ටමකට. ඒ කියන්නේ බිඳුවට වගේ ආසන්න අගයකට අඩු කරනවා. ඒක කොහොමද වෙන්නේ? දැන් විද්‍යාඥයන් පවසන පරිදි යම් කිසි ප්‍රබල රසායනික හෝ භෞතික බලපෑමක් මගින් සෛලවල ශක්තිය වැඩි කිරීම නතර කළොත් කාලය ගත වුණත් ශරීරයේ නරක් වීම හෝ වියපත් වීම නතර වෙන්න පුළුවන්. හරියට ශීතකරණයක දානවා වගේ වැඩක්. හැබැයි සෛලීයම මට්ටමින් මේක ඉන්ඩියුස් ටෝපර් ලෙසත් හඳුන්වනවා. ඒතර නූතන වෛද්‍ය විද්‍යාවට අනුව මේකට අපිට තෙරපියුටික් හයිපොතේමියා කියන ක්‍රම මගින් දරුණු හෘද රෝගීන්ගේ ශරීර උෂ්ණත්වය අඩු කරලා මොළයට සිද්ධ වෙන හානිය తాවකාලිකව නතර කිරීමට මේක අදටත් භාවිතා කරනවා. එතකොට මේ රාවණාගේ සම්බන්ධයට ගියොත් එහෙම දැන් රාවණා පුරාවෘත්තයේදී වාල්මීකිගේ රාමායනී කියන්නේ රාවණා මිය ගියා කියලානේ. හැබැයි දැන් කියනවා මේ අමෘතයක් පානය කළා මෙයා මේ සස්පෙන්ඩඩ් ඇනිමේෂන් තත්ත්වයේ ඉන්නවා කියලා. එතකොට දැන් මේ නාග ගෝත්‍රිකයන් විසින් මේ රහසිගතව රැගෙන ගියපු දේහය යහන්ගල වගේ දුෂ්කර ගුහාවක නරක් නොවන ලෙස විශේෂ දේශීය ඖෂධ
වර්ග ආලේප කරලා තැම්පත් කරලා තියෙනවා කියන තමයි අපේ හෙළයෝ කියන්නේ. හැබැයි මේක නවීන විද්‍යාවේදී අපිට නවීන විද්‍යාවේදී මේක අධි ශීතකරණ තාක්ෂණයට සමානයි. එයා කියන්නේ එයාලා විශ්වාස කරන්නේ යම්කිසි නිශ්චිත කාලයකට පස්සේ යම් ඖෂධීය හෝ මන්ත්‍ර බලයකින් රජු පණ ගන්නන බව තමයි හෙළයෝ කියන්නේ. එතකොට දැන් මේකේ ෆියුචර් එකට ගියොත් එහෙම නාසා ආයතනයේ පවා අන්තර්ග්‍රහලෝක ගමන් සඳහා මිනිසුන් මේ වගේ නිද්‍රාවකට පාත් කරන්න එක එක පර්යේෂණ කරනවා. එතකොට එදා හෙළයේ රාවණ රජු මේ තාක්ෂණය දැනන් ඉතියද කියන එක තමයි අපිට ප්‍රශ්නයක් තියෙන්නේ. පසුගිය දශක කිහිපය තුළ ලෝකයේ ප්‍රමුඛ පෙළේ විද්‍යාත්මක ආයතනය කියන නාසා වගේ අය මේ සස්පෙන්ඩඩ් ඇනිමේෂන් හෙවත් ඉන්ඩියුස් ටෝප ගැන පර්යේෂණ කරලා තියෙනවා. එකක් තමයි 2019 වසරේදී ඇමරිකාවේ මේරිලන්ඩ් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය සැමුවෙල් ටිෂර්මන් ප්‍රමුඛ කණ්ඩායමක් විසින් මනුෂ්‍යයන් මත පළමු වරට මේ තාක්ෂණය අත්හදා බලනවා. මේක හඳුන්වන්නේ Emergency Preservation and Resuscitation කියලා. කියන්නේ EPR කියලා. දරුණු ලෙස වෙඩි වැදුණු හෝ පිහියනුම් වලට ලක් වෙච්චි හෘද ස්පන්දනය නතර වෙච්ච රෝගීන්ගේ රුධිරය ඉවත් කරලා ඒ වෙනුවට ice cold saline solution එකක් ශරීරයට ඇතුළු කරලා තියෙනවා. මේකෙදි ප්‍රතිඵලය තමයි දැන් රෝගියාගේ ශරීර උෂ්ණත්වය සෙල්සියස් අංශක 10-15 දක්වා අඩු කරන අතර මොළයේ ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන්ම පාහේ නතර වෙනවා. එතකොට වෛද්‍යවරුන් පැය 2කට ආසන්න කාලයක් රෝගියාගේ ශරීරය මියගිය තත්ත්වයක තබාගෙන සැත්කම් කරන්න මේකෙන් අවස්ථාව ලැබිලා තියෙනවා. ඊට පස්සේ ආයෙත් රුධිරය ඇතුළු කරලා ශරීරය රත් කරලා එයාලව පණ ගන්නවන්න හැකි වෙලා තියෙනවා. ඒ වගේම NASA එකෙන් තව එකක් කරලා තියෙනවා ස්පේස් වර්ක් ව්‍යාපෘතිය. මේකෙදි අඟහරු ලෝකය වගේ ඈත ග්‍රහ ලෝක කරා යන ගගනගාමීන් NASA ආයතනය මේ පර්යේෂණ මාලාවක් සිද්ධ කරනවා. එතකොට වසර ගණනාවක් ගත වෙන අභ්‍යවකාශ ගමන්වලදී ආහාර සහ ඔක්සිජන් ඉතිරි කරගන්න ගගනගාමීන්ට මාස කිහිපයක් නිද්‍රාවට පත් කිරීම තමයි මේකේ අරමුණ. ඒතර මේකේ හොයාගෙන තියෙන දේ තමයි සිරුරේ උෂ්ණත්වය අංශක 5කින් පමණ අඩු කරලා මිනිස් සිරුරේ පරිවෘත්තීය ක්‍රියාවලිය 50% සිට 70 දක්වා අඩු කරන්න පුළුවන් කියලා. ඔන්න දැන් මෙතන වැදගත් පොයින්ට් එකක්. ඒ කියන්නේ අපේ සිරුරේ උෂ්ණත්වය අංශක 5කින් අඩු වුණොත් අපේ පරිවෘත්තීය ක්‍රියාවලිය 50 ඉඳන් 70 දක්වා අඩු කරන්න පුළුවන් කියලා. ඒ වගේම රසායනික නිද්‍රාව. මේකට හයිඩ්‍රජන් සල්ෆයිඩ් යොදාගෙන පරීක්ෂණයක් කරලා තියෙනවා. මේකෙදි වොෂින්ටනයේ ෆ්‍රෙඩ් හස්කින්සන් පිළිකා පර්යේෂණ මධ්‍යස්ථානයේ තමයි කරලා තියෙන්නේ. මේකොල්ල මීයන් ඉතා අඩු සාන්ද්‍රණයකින් හයිඩ්‍රජන් සල්ෆයිඩ් වායුවට නිරාවරණය කරලා තියෙනවා. එතකොට මීයන්ගේ හුස්ම ගැනීම නතර වෙලා ශරීර උෂ්ණත්වය පරිසර උෂ්ණත්වයට සමාන වෙලා තියෙනවා. ඒකොල්ලන් පැය කිහිපයකින් ජීවමාන මලසිරුරු ලෙස පෙනී සිටලා. හැබැයි සාමාන්‍ය වාතයේ දීපු සැනින් කිසිදු ශෛලීය හානියක් නැතුව නැවත පණ ලැබලා තියෙනවා. ඒ වගේම මේකට ස්වභාවික සාක්ෂිත් තියෙනවා. හිතන්න විද්‍යාඥයන් පවසන්නේ වලසුන් වගේ සත්තු ස්වභාවිකවම සිද්ධ කරන හිම නිද්‍රාව මිනිසාට ආදේශ කරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ වලසෙක් නිද්‍රාවට පත් වුනහම එයාලගේ හෘද ස්පන්දනය විනාඩියට වාර 10ක් දක්වා අඩු වෙනවා. මිනිස් සිරුරේත් මේ වගේ නිද්‍රාවකට පත්වීමට අවශ්‍ය ජානමය හැකියාව ජෙනටික් පොටෙන්ෂල් එකක් තියෙනවද කියලා විද්‍යාඥයෝ විශ්වාස කරනවා. එතකොට රාවණ රජු මේ වගේ ප්‍රඥේකු යම්කිසි ඖෂධයක් හෝ යෝග බලයක් මගින් මේ සැඟවුණු ජානමය හැකියාව අවදි කරගත්තා වෙන්න පුළුවන්. එතකොට අපිට මේකෙන් ගන්න තියෙන දේ තමයි රාවණ රජුගේ නිද්‍රාව ගැන කතාවේ අසාමාන්‍ය ශරීර උෂ්ණත්වය සහ ඖෂධ ආලේපනය කියන්නේ හරියටම නූතන විද්‍යාවේ එන මෙටබොලික් සප්‍රෙෂන් ක්‍රියාවලියට සමාන දෙයක් වගේ කියලා. ඒතර මේකෙන් අපිට ගන්න පුළුවන් නිගමනය තමයි යම් කිසි සෛලයක් මිය යන්නේ එයාට අවශ්‍ය ඔක්සිජන් සහ ශක්තිය නොලැබුණු විට. නමුත් නිද්‍රාවකදී කරන්නේ ශෛලයට ශක්තිය අවශ්‍ය නොවන මට්ටමට ඒක පත් කරන නිසා වසර දහස් ගණනක් වුණත් ශරීරයේ නිරුපද්දිතව තබා ගන්න පුළුවන් කියලා තමයි නූතන විද්‍යාව දැනටත් පිළිගන්නේ. හිතන්නකෝ ඒ කියන්නේ අපි මිය යනවා කියන්නේ අපිට ඕනි ඔක්සිජන් සහ ශක්තිය ලැබෙන්නේ නැහැ කියන එකද. හැබැයි නිද්‍රාවේදී කරන්නේ අපේ ශෛලය ශක්තිය අවශ්‍ය නොවන මට්ටමට පත් කරනවා. ඉතින් ඔය ශෛලයට ශක්තිය අවශ්‍ය නොවන මට්ටමට පත් කරපු රහස තමයි ඒ කාලේ තිබිලා තියෙන්නේ. ඒක මොකක්ද කියලා අපි දන්නවා නම් අපිටත් පුළුවන් මෙහෙම රාවණා වගේ වසර දහස් ගණනක් නිද්‍රාවක ඉන්න. ඔයාලා මොකද මේ ගැන හිතන්නේ? මෙහෙම ඔයාට ඉන්න හම්බුනොත් ඔයා එකකින් මොකද්ද ගන්න ප්‍රයෝජනේ? මේක බොරුවක් කියලාද හිතන්නේ? එහෙම නැත්නම් මෙහෙම වෙන්න පුළුවන්ද? ෆිල්ම් මෙහෙම බලලා තියෙනව නේද කොහොම වෙන එක ගැන? ඔයාලගේ සියලු අදහස් මේකට යටින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තවදුරටත් ඉස්සරහට මේ වගේ වීඩියෝ බලන්න channel එක subscribe කරන්න. මම දන්නවා ගොඩක් වීඩියෝස් බලන ගොඩාක් අය මගේ Facebook එක දැකලා තමයි එන්නේ නැත්තේ. ඉතින් කමෙන්ට් එකක් දාන්න. තවදුරටත් ඔයාලට ඕනි content මොනවාද? ඒ වගේ scientific පැහැදිලි කිරීම මොනවාද කියලා කිව්වොත් මට පුළුවන් ඒ ගැන රිසර්ච් එකක් කරලා
තොරතුරු අරගෙන එන්න. ඉතින් ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න.